මගුලක් කියනවා. දැන් ඔක්කොම වැට්ටි ඉවර කරපන්. තාත්තේ 5 විද්‍ය වගේ වැට්ටි ඉවරයි නේ. ඇයි තාත්තේ මෙයාගෙන් තාමත් බැනුම් අහගෙන වැඩ කරන්නේ? අපි යමු ගෙදර. පුතේ, ඔයා දැන් ගෙදර යන්නේ. මං ඉක්මනට එන්නම්. ඒ බලහන්කෝ. එහෙනම් තාත්තව එක්කන් යන්නේ. ඔයාලා තාත්තා දැන් එක්කගෙන ගියොත් එහෙම පිටින් පස්සේ ආයේ වැටගන්නේ. මෙහෙන් බැනුම් අහගෙන ඉන්න එපා තාත්තේ. අපි යමු. දැන් ඔයාලා තාත්තා එක්කගෙන ගියොත් එහෙම ඊට පස්සේ මොනවද වෙලා කන්නේ? හරි. දැන් ඔයා ඉස්කෝලේ යනවනේ. ක්ලාස් යනවනේ. ඒ වට එතකොට කොහෙන්ද තාත්තා සල්ලි දෙන්නේ? තාත්තා මගේ ගාව වැඩ කරොත් තමයි සල්ලි හම්බ වෙන්නේ. නැත්තම් කොහොමද ඔයාලා ජීවත් වෙන්නේ? නැත්තම් ඉතින් හැමදාම බඩගින්නේ තමයි ඔයාලට ඉන්න වෙන්නේ. අනේ තාත්තේ මම ඉස්කෝලේ යන්න නැතුව හරි ඉන්නම්. මෙයාලගෙන් බැනුම් අහගෙන ඉන්න එපා ඔයා. හරි පුතේ. ඒක ඉස්කෝලේ තියෙනවනේ ඔයාට. ඔයා යන්න. ගිහලා වැටි කරගන්න. මම ටක් ගාලා වැටි කරගන්න එන්න.